1980 දශකයේ අගභාගය වන විට අම්පාර දිස්ත්‍රික්කයේ මංගලකම, උහන, මහඔය, ලාහුගල, බක්කියන් ඇතුළු ගම්මාන කොටි ත්‍රස්තවාදීන්ගේ තර්ජනවලට ලක්වෙමින් තිබුණා. එහි ජනතාව රාත්‍රිය ගෙවා දැමුවේ නිදිවර්ජිතව වනයේ සැඟව සිටිමින්. නැගෙනහිර පළාතේ ප්‍රථම පිරිවෙන වන අම්පාර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙනේ භික්ෂුන් වහන්සේ පිරිසක් කැලණිය සහ කළුතර ප්‍රදේශවල දින 7ක ධර්මචාරිකාවකට වැඩම කළේ එවැනි වකවානුවකයි. සාමණේර භික්ෂුන් වහන්සේ ඇතුළු 41 නමක් එම චාරිකාවට එක්ව සිටියා. එය සංවිධානය කළේ එවකට අම්පාර විද්‍යානන්ද පරිවේනාධිපති සහ උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හැගොඩ ඉන්ද්‍රසාර ස්වාමීන් වහන්සේ. බස් රථය අම්පාර මහඔය මාර්ගයේ නුවරගලදැන්න ප්‍රදේශයට ළඟාවත්ම මග හරස් කළ සන්නද්ධ කුටි ත්‍රස්තවාදීන් පිරිසක් බස් රථයට ගොඩ වී එය ඉදිරියට පදවාගෙන යන ලෙස අනකලා. ප්‍රධාන මාර්ගයෙන් මීටර් 200ක් පමණ ඔබ්බෙන් පිහිටි ස්ථානයක බස් රථය නතර කර වූ ත්‍රස්තවාදීන් හැගොඩ ඉන්ද්‍රසාර නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සාමණේර භික්ෂුන් වහන්සේට මන්නා සහ කඩුපාර එල්ල කරමින් ම්ලේච්ඡ සංහාරය සිදු කර තිබෙනවා. ස්වංක්‍රීය ගිනි අවියෝදා ගනිමින් වෙඩි තැබීම්ද සිදු කර තිබුණා. විද්‍යානන්ද පරිවේනාධිපති හැගොඩ ඉන්ද්‍රසාර ස්වාමීන් වහන්සේ සහ සාමණේර භික්ෂුන් වහන්සේ 31 නමක් එහිදී බරපතල තුවාල ලබා අපවත් වුණා. බස් රථයේ ගමන්ගත් සාමාන්‍ය වැසියන් 30 දෙනෙකුද ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගියා. 10 දෙනෙකු දිවි ගලවා ගැනීමට සමත් වුණා. ඒ අතරින් භික්ෂුන් වහන්සේ නමක් සදාකාලික ආබාධිත තත්වයට පත්ව සිටිනවා. එම සමූහ ඝාතනීය ඉතිහාසයට එක්ුණේ එතෙක් මෙතෙක් සිදු දරුණුතම භික්ෂු සංහාරය ලෙසයි.